ආයිබෝවන් මේ පුංචි වීඩියෝව දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවීමේ ඉතිහාස කතාව පිළිබඳවයි. 80 ආයු වළඳා පිරිනිවන් පෑ බුදුරජාණන් වහන්සේගේ දේහය ආදාහනය කිරීමෙන් පසුව උන්වහන්සේගේ ශරීර ධාතුන්ගෙන් සප්තමහා ධාතුන් ලෙස සැලකෙන කොටස් 7ක් හැර ඉතිරි අස්ථි සියල්ල මුම්පියලි, කඩසහල්, අබ ඇට යන විවිධ ප්‍රමාණයන්ට කැඩී බිඳී වෙන් වී ගියේය. ලලාට ධාතු, අකු ධාතු දෙනම සතර දළදාව යන මේ කොටස් එම නොකැඩී නොබිදුණු සප්ත ධාතුවෝ වෙති. මෙහි එන සතර දළදාව ලෙස හඳුන්වන්නේ රදනක ලෙසින් සැලකෙන දත් විශේෂය. පාලි භාෂාව තුල එය දාට යන වචනයෙන් හඳුන්වනු ලැබ ඇත. දීඝ නිකායේ ලක්කන සූත්‍රයෙහි චත්තාලිස දන්තතා ලෙස දැක්වෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ සතුව සම 40 ධාතු පිහිටා තිබී ඇත. සතර දළදාවන් අනෙක් ඒවාට වඩා සුදු පැහැයෙන් යුක්ත වූ බවත් කියවේ. දන්ත ධාතුව අයිති කර ගැනීම සඳහා ගුහා ශීව සමග යුද්ධයක් කිරීමට අසල්වැසි රාජ්‍යයක් විසින් ගන්නා ලද අන්තිම උත්සාහය මෙම පූජනීය ධාතුන් වහන්සේ ඉන්දීය භූමියෙන් පිටතට ගෙන යාමට හේතු විය. බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් 8කට වඩා වැඩි කාලයක් කලිඟු රට පූජෝපහාරයන්ට ලක්වෙමින් පැවති දළදා වහන්සේ ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී පමණ මෙරටට වැඩම වීමට හේතු වී ඇත්තේ ඒ වෙනුවෙන් හටගත් යුද්ධමය වාතාවරණය නිසා බව පැහැදිලි වේ. මෙම අවස්ථාව වන විට ලංකාවේ බුද්ධාගම ඉතා හොඳින් මුල් බැසගෙන තිබුණේය. දිවයිනේ රජවරු බුද්ධාගම බිහි වූ ඉන්දියාවේ ප්‍රාන්තයන් සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන ගියහ. තමන් යුද්ධයෙන් පරාජය වීමට ආසන්නයයි බියටපත් කාලිංග පාලකයා ලංකාවේ පැවති තත්ත්වයේද සලකා දන්ත ධාතුව ශ්‍රී ලංකාවේ රජු වෙත යැවීමට තීරණය කළේය. මගේ දිවි තිබෙනතුරු දළදාව සතුරන්ට නොදෙනින් නිමී සිටු ගුහා ශීව රජු තම යුද්ධයෙන් පරාජය වුවහොත් දෙව් මිනිසුන් විසින් පුදනා ලද දළදාවද රැගෙන ලක්දිවට යන ලෙස තම බෑණනුවන්ට පවසා ඇත. එහෙත් මහසයුරෙන් එතර පිහිටි සිහල දේශයේ සිටින්නේ ඔබගේ හෝ මාගේ නෑයන් නොවේ යන පැවසූ දන්ත කුමරු ඒ පිළිබඳව සැක උපදවා ඇත. එහෙත් කලිඟු රජතෙමේ සිහල දේශයේ මිනිස්සු බුදුරදුන් කෙරෙහි සැඳ බෞද්ධයෝය. ආරක්ෂාව සඳහා ඔවුන්ට දළදාව ගෙන ගොස් දෙන්නයි දළදාව භාරව සිටි දන්ත කුමරුට පැවසූ බව දාඨා වංශයේ දැක්වේ. ලංකාවේ රාජ්‍ය කළ මහසෙන් රජු තමාගේ මිත්‍රයෙකු බවත් මුලින් ඔහු තමාගෙන් දන්ත ධාතුන් වහන්සේ ඉල්ලා ඇත්, අස්, මුතු මැණික් ආදී තුටු පඳුරු එවූ බවත් දළදා පූජාවලියේ දැක්වෙන අතරම දාඨා වංශයේද ඔහු මිතුරෙකු සේම දළදාවේ පහස ලද පැන් පිඩක් හෝ එවන ලෙස දන්වා එවූ බව සඳහන් වේ. කෙසේ වුවත් එවකට ලංකාවේ රාජ්‍ය විචාල කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමාට පෙර සිටි ඔහුගේ පියා වන මහසෙන් රජතුමා ගුහාසීව රජතුමාගේ සමීපතම මිතුරෙකු බවත් ඒ අනුව කිත්සිරි මෙවන් රජතුමාද පසු කලෙක ගුහාසීව රජතුමා සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන ගිය බවත් ඒ සම්බන්ධතාවයන් මුල් කොටගෙන දළදා වහන්සේ ලංකාවට එවීමට කටයුතු කළ බවත් වෙනත් මූලාශ්‍රගත කරුණුද විමසා බැලීමේදී පෙනේ. ගුහාසීව රජු සටනින් පරාජය වූ අතර ඔහුගේ දියණිය වූ හේමමාලා හා බෑණනුවන් වූ දන්ත කුමාරයා ආඩිවෙස්ගෙන දළදා වහන්සේද සඟවාගෙන ලංකාවට ඒමට සමත් විය. සතුරු උවදුරු වලින් බේරීම සඳහා හේමමාලා කුමරිය ශ්‍රී දළදා වහන්සේ සිය කෙස් කලඹෙහි සඟවාගෙන ආ අතර ඒ එන ගමනේදී ඔවුන් විවිධ දුෂ්කරතාවලද මුහුණ පෑ බව දළදා සිරිතෙහි විස්තර කෙරේ. බොහෝ දුරක් පයින් ගමන් කර තූත්තු කුඩියේ සිට පැමිණි වෙළඳ නැවකින් ඔහු ලංකාවට පැමිණියහ. එකල මහසෙන් රජ මිය ගොස් ඔහුගේ පුත් මේඝවර්ණාභය රජතුමා ලංකාවේ රාජ්‍ය කරවීය. දළදා වහන්සේ රැගෙන පැමිණි හේමමාලා හා දන්ත කුමරු ලංකාවේ පළමුව නවා තැන්ගන්නේ මේඝගිරි විහාරයේ හෙවත් ඉසුරුමුණි විහාරයේ බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතයයි.
ඉසුරුමුණි විහාරය පෙර දෙවන දෑතිස් රජතුමා විසින් කරවන ලද්දකි. මේක ගිරිය යන්න වලාකුළු සහිත යන අරුත දෙන්නකි. මේ නිසාම දළදාව හා වර්ෂාව අතර සම්බන්ධතාවයක් ඇතැයි ජනප්‍රවාදයේ පිළිගැනීමයි. මේ නිසා වර්ෂාව නොලැබෙන නියග කාලවලදී දළදා වහන්සේ වෙනුවෙන් විශේෂ පූජා හා දළදා ප්‍රදර්ශන වර්තමානයේද පවත්වන්නේ එබැවිනි. දළදා පෙරහැර අවසානයේ දිය කැපීමෙන් පසුව වර්ෂාව ලැබෙන බව මතයක් වර්තමානයේද ලාංකිකයන් අතර පවතී. දළදා වහන්සේ ලක්දිවට වැඩම වූ පුවත අසන විට කිත්සිරි මෙමන් රජු උයන් කෙළියේ යෙදී සිටියේය. රජු මේ පුවත අසා බොහෝ සතුටට පත්ව මාලිගාව අසලම නව දළදා මැදුරක් ඉදිකරවා දළදා වහන්සේ එයට වැඩමවා ඇත. එපමණක් නොව තමන්ට පසුව රජ වෙන සියලුම රජවරුන් ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් වන සියලුම වත් පිළිවෙත් පුද පූජා පෙරහැර ආදී නොඅඩුව පැවැත්විය යුතු බවත් එය ඉරහඳ පවත්නා තෙක්ම රාජ නියෝගයක් මෙන්ම උත්තරීතර සම්මුතියක් ලෙස ප්‍රකාශයට පත් කළ රජු එය ශිලාලිපියක් මගින්ද තහවුරු කොට ඇත. ශ්‍රී දළදා මාලිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්ත ධාතුන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති මාලිගාවයි. වර්තමාන දළදා මාලිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍ය සමයේ මෙය පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළය. ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුවේ පළමුවන විමල ධර්ම සූරිය රජතුමා විසිනි. එතුමා ඉදිකළ මාලිගාව පෘතුගීසි ආක්‍රමණිකයෝ විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩ සිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්‍රී වීර පරාක්‍රම නරේද සිංහ රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කාර වංශික ප්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ. දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝ විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. සියම් නිකායේ මල්වතු හෝ අස්කිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව හෙවත් තේවාව දිනකට 3 වරක් පවත්වයි. පදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඖෂධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කිරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ. දන්ත ධාතුන් වහන්සේගේ ගමන ඉතිහාස කතාවක් පමණක්ම නොවේ. එය තවමත් මිලියන ගණනකගේ හදවත් තරහා දෝංකාර දෙන අදහිල්ල, ධෛර්යය සහ භක්තිය පිළිබඳ කතාවකි. දන්ත ධාතුන් වහන්සේ වෙත යන ගමන උදෙක් භෞතික වන්දනා ගමනක්ද නොවේ. එය අභ්‍යන්තර සාමය, භක්තිය සහ අධ්‍යාත්මික පිබිදීම කරා යන මාර්ගයකි. ඉතින් මේ වීඩියෝ එක නැරඹූ ඔයාට දළදා සමිඳු පිහිටයි.